දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනෙය්‍ය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති. මෙන්න මේ ගති ලක්ෂණ චරිත ස්වභාවයෙන් යුක්ත පුද්ගලයා ශ්‍රද්ධාවන්තේ. අපි බලමු අපි මම මේ චරිත ලක්ෂණ වලින් හෙබි කෙනෙක්ද? එසේනම් මම ශ්‍රද්ධාවන්තයෙක්. දස්සන කාමෝ සීලවතං. පළවෙනි කාරණාව සීලවතං කියලා කියන්නේ සිල්වත් කියන අර්ථය. සිල්වතා කියලා කියන්නේ කවුද? කාය වාචානං සමාදානෝ සීලං. කය වචන දෙක සංවර පුද්ගලයාට සිල්වතා කියලා කියනවා. කයෙන් ප්‍රාණඝාතය කරන්නේ නෑ. අන්සතු දේවල් ගන්නේ නෑ. පහත් හැසිරීම් වල යෙදෙන්නේ නෑ. කය සංවරයි. වචනය සංවරයි. බොරු කියන්නේ නෑ. එවැගේම පරුෂ වචන කියන්නේ නෑ. හිස් ප්‍රලාප කතා කරන්නේ නෑ. කේලාම් කියන්නේ නෑ. වචනයත් සංවරයි. යම් කිසි පුද්ගලයෙක් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඒ පුද්ගලයාගේ කය සංවර නම් වචනය සංවර නම් එවැනි පුද්ගලයා හඳුන්වනවා සිල්වතා කියලා. අපේ මේ උපාසක මහත්වරු උපාසිකාවරු මහත්මිවරු සියලුම දෙනාම සිල්වතුන්. අටසිල් සමාදන් වෙලා දසසිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාව. එතකොට අන්නේ වගේ සිල්වතුන් දකින්නට කැමති දස්සන කාමෝ කවුද? ශ්‍රද්ධාවන්ත පුද්ගලයා. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව සද්ධම්මං සෝතු මිච්ඡති. සද්ධම්මං සෝතුං ඉච්ඡති. සද්ධම්මං කියලා කියන්නේ සද්ධර්මය. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය සෝතුං අසන්නට ඉච්ඡති කැමති වෙයි. බුදු බණ අහන්න කැමති. අපි මේ ලෝකේ යම් කිසි දෙයක් ප්‍රණීත වූ දෙයක් තියෙනවා නම් ඇසෙන දෙයක් තිබෙනවා නම් ඒ දේ මොකද්ද? මේ උතුම් සද්ධර්මය. සද්ධම්මං සෝතු මිච්ඡති කියලා කියන්නේ ශ්‍රද්ධාවන්තයා සද්ධර්මය බුදු බණ අහන්න කැමති. තුන්වෙනි ලක්ෂණය විනෙය්‍ය මච්ඡේර මලං. මච්ඡේර කියලා කියන්නේ පින්වතුනි මසුරුකම. පුහුදුන් ඔබ අප සියලුම දෙනාගේම සිත්වල